සහෝදරියනි අපි දකිනවා සමහර අවස්ථාවන් වලදී ව්‍යාපාර කටයුතු හොඳින් කරගෙන යනවා හැම වැඩ කටයුත්තක්ම සාර්ථකව ඉදිරියට යද්දී එකපාර මේ ව්‍යාපාර කටයුතු අඩු වෙමින් පවතිනවා. ඒ වගේම හිතන පතන දේවල් ඒ ආකාරයෙන්ම සිදු නොවන අවස්ථාවන් අපි දකිනවා. ඒකට හේතුවක් තිබෙනවා. ඒ තමයි දෙවියන් වහන්සේ ඔබට ආදරේ නිසායි. තුර බහන්න පුළුවන් ප්‍රශ්නයක්. දෙවියන් වහන්සේ අපට ආදරේ නම් ඇයි මේ වගේ කරදර අපිට දෙන්නේ? අපි හොඳට ජීවත් වුණා. අපේ ව්‍යාපාර කටයුතු සියල්ලම සාර්ථක වුණා. එහෙනම් ඇයි අපිට මේ දේවල් සිදු වෙන්නේ කියලා ඔබ ප්‍රශ්න කරන්න පුළුවනි. ඒ හේතුව තමයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපිව නැවත යථා තත්ත්වයකට පත් කරන්නට. ඒ කියන්නේ ඔබ දැන් වැටිලා ඉන්නේ දැන් වැටෙන තැනින් නැගිටින්නට අවශ්‍යයි. නැගිටින්නට නම් මෙන්න මේ දේවල් කරන්නට ඕන. මොනවද? පළමුවෙන්ම යහපත් පාපුච්චාරණයක් කරගනි. එතකොට පළමුවෙන්ම කල්පනා කර බලන්න ඇයි මාව වැට්ටුවේ දෙවියන් වහන්සේ? ඇයි මගේ ව්‍යාපාර කටයුතු සියල්ලක්ම නැති කරලා තිබෙන්නේ? ඇයි මගේ බලාපොරොත්තු සියල්ලක්ම විනාශ කරලා තිබෙන්නේ? කල්පනා කර බලන්න. ඇයි මට මේ වගේ දඬුවමක් දෙවියන් වහන්සේ දුන්නේ? ඇතැම් දඬුවමක් නෙවෙයි, එය වරප්‍රසාදයක්. ඒ ඔබ නැවත දෙවියන් වහන්සේ වෙතට ගෙනෙන්න. දැන් ගොඩාක් ව්‍යාපාර කටයුතු කරන අය වෙන්නට පුළුවනි හරියට ව්‍යාපාර කටයුතු කරන්නේ නැහැ. ඉරිදා ව්‍යාපාර කටයුතු කරනවා. දැන් මේවා අපිට හදා ගන්නට උන්වහන්සේ අවස්ථාවක් ලබා දෙනවා. එහෙම නැත්නම් සේවකයන්ට හරියට පඩිනඩ ගෙවන්නේ නැහැ. එතකොට දැන් කියන පුතේ මෙච්චර කාලයක් ඔබ මේ දේවල් කරලා නැහැ. දැන්වත් මේ දේවල් කරන්න පටන් ගන්න. එතකොට මම ඔබව නැගිටවන්නම්. මම ඔබට ආදරේ. ඔබ මම වැට්ටුවේ ආදරේ නැති නිසා නෙමෙයි. ආදරේ වැඩිකමට මට ඕන ඔබ කොහොම හරි නැගිටවන්නට. ඒ නිසා කල්පනා කර බලන්න මම මගේ ව්‍යාපාර කටයුතු හරියට කරලා තිබෙනවද? මම විශේෂයෙන්ම ඉරිදා දවස දෙවියන් වහන්සේ දිය යුතු දවස දෙවියන් වහන්සේ දෙනවද ඔබ? ඉරු දිනත් බෑ මංගල දිනත් නිවාඩු වළං කරන්න කියලා කිව්වට අපි කරලා තිබෙනවාද කරනවාද කියලා කල්පනා කර බලන්න. දෙවියන් වහන්සේගේ අනපනත් කඩ කරපුවම සිදුවෙන දේ තමයි අපිට මේ දඬුවම් ලැබීම. ඒ නිසා දෙවියන් වහන්සේ කියන්නේ දඬුවම් කරන තාත්තා කෙනෙක් නෙවෙයි. අපි විහිං මේ දඬුවම ලබා ගන්නවා. ඒ නිසා ඒ දඬුවමින් ගැලවෙන්නට නම් අපි කුමක්ද කළ යුත්තේ? හොඳ පාපෝච්චාරණය කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ හා සමානවම අප අතින් සිදු වෙලා තියෙන වැරදි හදා ගන්නට අපට අවස්ථාවක් ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා. අද දේවචනයට අපගේ අවධානය යොමු කරුවොතින් ජෙරමයා දීස්වරයාගේ පොතෙන් උපුටා ගන්නා ලද කොටසේ සම්විධානන් වහන්සේ මෙසේ වදාළසේක. නුඹ නැගී කුඹල්කාරයාගේ ගෙට යන්න. එහිදී මාගේ පණිවිඩය නුඹට ප්‍රකාශ කරන්නේ. කුඹල්කාරයා කියන්නේ මැටි බඳුන් හදන කෙනෙක් නේද? යන්න ගිහිලා බලන්න මොකද්ද සිදුවෙන්නේ කියලා එතන. එකල මම කුඹල්කාරයාගේ ගෙදරට ගියෙමි. ඔහු සකපෝරුවෙන් වැඩ කරමින් සිටියේය. ඔබ දන්නා සකපෝරුව කියන්නේ මොකක්ද කියලා? එතකොට යම් කිසි විටක ඔහු අඹමින් සිටි මැටි බඳුනක් නරක් වූ කල ඔහු යලිත් ඒ මැටිගෙන එයින් වෙන බඳුනක් තමා රිසිසේ සෑදුවේය. ඒ මැටි බඳුන හදාගෙන යනකොට ඔන්න කැඩෙනවා. නමුත් ඒ මැටි ටික විනාශ කරන්න අයින් කරන්නේ නැහැ. ඒ මැටි ටිකෙන් අලුත් නිර්මාණයක් කරනවා. ඕක තමයි දැන් මම පටන් ගනිද්දී කිව්වේ. අපි වටලහක් වෙලා ඒ වැටපු තැනින් අපිව නැකිටවන්නට උන්වහන්සේ කරන වැඩ කටයුත්ත තමයි ඒ ආකාරයෙන් ජෙරමයා දීස්වරයාට කියන බලන්න මේ කුඹල්කාරයා මොනවද කරන්නේ? දැන් නිර්මාණයක් කරගෙන යනවා මැටි බඳුනක් හදාගෙන යනවා එකපාර කැඩෙනවා ඒක. දැන් මොකද කරන්නේ? ඒ මැටි ටික අයින් කරන්නේ නැහැ. ඒ මැටි ටික අයින් කරන්නේ මැටි ටිකම අරගෙන අලුත් නිර්මාණයක් කරනවා. එතකොට අපි වැටෙනකොට අපිව වටනකොට උන්වහන්සේ අපිව සම්පූර්ණයෙන්ම නැතිනහස්ති කරන්නේ නැහැ. අපිට අවස්ථාව දෙනවා නැවත දෙවියන් වහන්සේ වෙතට හැරෙන්නට, නැවත අලුත් නිර්මාණයක් වෙන්නට.
දැන් මෙච්චර කාලයක් තිස්සේ දෙවියන් වහන්සේගෙන් ඈත් වුණා, දෙවියන් වහන්සේගේ අනුපනත් කඩ කෙරුවා. දැන් කියන පුතේ දැන් දන්නවනේ දැන් මම ඔබ අලුත් නිර්මාණයක් කරලා තියෙනවා. දැන් අලුතෙන් පටන් ගන්න මේ ජීවිතේ. බලන්න මොන තරම් ලස්සනද කියලා උන්වහන්සේගේ ජීවිත උන්වහන්සේ අපි අතර තියෙන සම්බන්ධතාවය. එකල සම්විධාන වහන්සේ මට මෙසේ වදාළසේක. දැන් මේ කතා කරන්නේ ඊශ්‍රායල් ජනතාවට. ඒකද ඊශ්‍රායල් ජනතාව දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා හිටියා. අවුරුදු ගාණක් තිස්සේ වහලු හැටියට ජීවත් වුණා. එම්බා ඊශ්‍රායල් ජනෙනි මේ කුබල්කාරයා කර ලෙස නුඹලාට කරන්නට මටත් බැරිද? මෙසේ වදාරන්නේ ස්වාමින් වන මමය. ඊශ්‍රායල් ජනෙනි කුබල්කාරයාගේ අතේ තිබෙන මැටි පිටක් මෙන් නුඹලා මාගේ අතේ සිටින්නේය. අපි හැමෝම දෙවියන් වහන්සේ ඉදිරියේ මැටි පිටක් හා සමානයි. උන්වහන්සේට අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදියට තමයි අපිව නිර්මාණය කරන්නේ. ඒ නිසා අපි වැටෙන සෑම අවස්ථාවකදීම අපි උන්වහන්සේ නැගිටවනවා. නිසා අධෛර්යයටපත් වෙන්නට එපා. වැටෙනකොට වට්ටනකොට අධෛර්යයටපත් වෙන්නට එපා. මාව දෙවියන් වහන්සේ වටන්නේ මෙන්න මේ කාරණේ නිසායි මාව අලුත් නිර්මාණයක් කරන්න, මාව අලුත් මිනිසෙක් කරන්නටයි උන්වහන්සේ මාව මෙච්චර කාලයක් වටලා තිබෙන්නේ. සමහරට අසනීප දෙනවා. හිතා ගන්නත් බැරි මේ උන්ට හිටපු මිනිස්සු එකපාරට අසනීප වෙනවා නේ. ඒ ඇයි මතක් කරන්නට අපිට කොහේ හරි වැරදුනාද? ඒ වැරදුන තැන හදාගන්න. හැබැයි හැම අසනීපයක්ම දඬුවමක් නෙවෙයි. මේකත් හොඳට මතක තියාගන්න. හැම අසනීපයක්ම දඬුවමක් නෙවෙයි. ඒ අසනීපය තුලින් දෙවියන් වහන්සේ ඔබට මටයි කතා කරලා තියෙනවා, කතා කරනවා. මේක ඔබට දීලා තියෙන වරප්‍රසාදයක්. ඔබ නැවත නැගිටවන්නටයි මම මේ අසනීපය දීලා තියෙන්නේ. ඒ නිසා කලකිරෙන්නේ නැතුව අධෛර්යයටපත් වෙන්නේ නැතුව ඉදිරියට යාමයි අවශ්‍ය වන්නේ. ඒතර ගීතාවලිය 140 වෙනි ගීතයට අපි යනකොට සමිඳුන්ට ප්‍රශංසා කරන්න, මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා කරන්න, දිවිහිමියෙන් සමිඳුන්ට ප්‍රශංසා කරන්නෙමි. දිවි ඇතිතාක් මම දෙවිඳුන්ට පැස්සුම් ගී ගයන්නෙමි. ඒතර කුමක්ද කළ යුත්තේ? අපි වැටෙන සෑම අවස්ථාවකදීම නැගිටලා ස්තුති කිරීමයි, ප්‍රශංසා කිරීමයි. ටිකක් අමාරු දෙයක් නේ. හැම දෙයක්ම නැති වෙලා යනකොට එන්නම ප්‍රශ්න වැඩි වෙනකොට අසනීප සුව නොවනකොට අපි අධෛර්යයටපත් වෙන අවස්ථාවන් තිබෙන්නේ. අන්න එතකොට තමයි අපිට කරන්නට ඕනේ දෙවියන් වහන්සේට ස්තුති කිරීම. ස්වාමීනි මම දන්නේ නැහැ යුබාන්සේ මට මෙච්චර දුක් කරදර දීලා තියෙන්නේ කියලා. මම දන්නේ නැහැ. නමුත් මම දන්නවා ඔබ මට ආදරෙයි. දැන් මෙතෙන්ට එන්න පුළුවන් වෙන්නේ ඒ ගැඹුරු සම්බන්ධතාවය අපි ඇති කරගත්තොත් පමණයි ප්‍රේමන් සහෝදර සහෝදරියනි. නිසා දුක් කරදර වලින් තොර වූ ලෝකයක් නැහැ. දැන් මිනිස්සු හොයාගෙන යනවා දුක් කරදර නැති ජීවිතයක් හොයාගෙන යනවා නේ. අර ළඟට මෙයා ළඟට යනවා. සස්ත්‍රීක සුවිශේෂයන් හොයාගෙන යනවා. අතන්ට ගියොතින් ඔක්කොම සාර්ථක වෙනවා. අර මෙය ගොඩාක් කියලා මිනිස්සුන්ව රවට්ටන අය ඕන තරම් ඉන්නවා. රැවටෙන්නට එපා. ඒ නිසා සුද්ධෝදය පූජා යාගය තුල ඔබටයි මටයි මුණ ගැසෙන දෙවියන් වහන්සේට හදවතින්ම ස්තුති කියන්න, ප්‍රශංසා කරන්න පුරුදු වෙන්න. එමනම් මූලිකවම කළ යුතු දේ තමයි අපේ දේවල් නැති වෙනකොට, අපි අධෛර්යයටපත් වෙනකොට දෙවියන් වහන්සේට ස්තුති කිරීමයි අවශ්‍ය වෙන්නේ. ස්තුති නොකරන වැඩක් වෙන්නේ. අපි ස්තුති කරන්නේ නැහැ කියන්නේ අපි දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස නොකිරීමයි. ඒ නිසා දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න, ඒ විශ්වාසය තුළ හැම විටම දෙවියන් වහන්සේට ස්තුති කරන්න, නොනවත්වා ප්‍රශංසා කරන්න. මොකද දෙවියන් වහන්සේ අපිට ඒ තරම්ම ආදරේ. රජකුමරුන් කෙරෙහිවත් පිහිට විය නොහැකි කිසිම මිනිසෙකු කෙරෙහිවත් විශ්වාසය නොතබන්න. මිනිසා අන්තිම හුස්ම හෙළයි පසට ආපසු හැරේ එදින මොහුගේ යෝජනා සුන් වී යයි. අපි මැරෙනවා නේ. මැරෙන්නේ නැති කවුරුත් නැහැ නේ. ඒ නිසා අපි සතුටින් ඉන්නට නම් දුකේදීත් වේදනාවේදීත් අපි උන්වහන්සේට ස්තුති කරන්නට ඕන. ඒක තාමත් වැදගත් වෙනවා. ඒ නිසා රජකුමරුන් කෙරෙහිවත් පිහිට විය නොහැකි කිසිම මිනිසුන් කෙරෙහිවත් විශ්වාස නොතබන්න. ඔය මිනිස්සු කියනවා අතන ප්‍රාතිහාර වෙනවා, මෙතන ප්‍රාතිහාර වෙනවා, ඇවිත් බලන්න කියලා වෙලා නොඑක් දේවල් කියනවා. ඉතින් අනේ අපේ මිනිස්සු කොච්චර මෝඩදනේ. දෙවියන් වහන්සේව දාලා යනවායි කියන්නේ. ඔය කිසිම තැනක නැහැ සුද්ධෝදය පූජා යාගයක් නැහැ. පාපුච්චාරණය නැහැ. දෙවමෑණියෝ නැහැ.
ඇයි මිනිස්සුනේ මේක තේරුම් නොගන්නේ? ඇයි මිනිස්සුනේ මේක තේරුම් නොගන්නේ? ඔබ මිනිස්සු පස්සේ යන්නේ ඇයි? දෙවියන් වහන්සේ පසුපස්සේ යන්න. ඒ නිසායි මම කියන්නේ හැම වෙලාවෙම පියතුමල්ලා පිටිපස්සේ ගිහිල්ලා වැඩක් වෙන්නේ නැහැ. නමුත් දේ වචනේ කෙරේ දෙවියන් වහන්සේ කෙරේ අපි විශ්වාස කරන්නට ඕනේ. ඒ නිසා ප්‍රේමන් සහෝදර සහෝදරියනි අධෛර්යයටපත් වෙන්නේ නැතුව ඉදිරියට යන්න උත්සාහ කරන්න. කාව ගැනවත් විශ්වාස කරන්න දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරන්න. මිනිසා අන්තිම හුස්ම හෙලයි පස්සට ආපසු හැරේ. දැන් මේ දේවස්ථානයේ හැමදාම මලකෙවල් තියෙනවා නේද? දැන් ගිය සමුදා මලකෙවල් දෙකක් ඊයේත් තිබුණා. ඒ නිසා ප්‍රේමන් සහෝදර සහෝදරියනි අපි හැමෝම මැරෙනවා. ඒක කාටවත් වෙනස් කරන්න බැරි සිද්ධාන්තයක්. ඒ නිසා අපි පස්සට හැරෙන බව මතක තබාගෙන මේ ලෝකේ ජීවත් වෙන කාලේ දෙවියන් වහන්සේට ප්‍රසන්න ලෙස ජීවිතය ගත කරමින් හැම අවස්ථාවකදීම දුකක් ආවත් වේදනාවක් ආවත් සතුටක් ආවත් ඒ හැම අවස්ථාවකදීම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. මොකද හැම දෙයක්ම නැති වෙලා යනවා. හැබැයි ආත්මය අපි පිරිසිදුව තබා ගත්තොත් අපිට කිසි දවසක වර්ධින්නේ නැහැ. නැගිට සිටින්න අපරාට වෙනින් දෙමෑණිය